ආයුබෝවන් ආරක්ෂිත ගෘහ වගාකරුවනේ අද අපි ආවා විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහයක් සකස් කිරීමට බිම තෝරාගන්නේ කෙසේද කියලා අපේ මේ සඳහා උනන්දුව දක්වන අපේ තරුණ ප්‍රජාවට තමන්ගේ භූමිය තමන්ට සුදුසුද මේ ආරක්ෂිත ගෘහයක් වගා කරන්න තමන්ගේ භූමිය කොහොමද දාගන්නේ කියලා ඔයාලට පණිවිඩයක් ලබා දෙන්න. හරිත සේවන ආයතනයෙන් ඉදි කරපු ආරක්ෂිත ගෘහයක් තමයි ඉදිරියෙන් අපිට පෙනෙන්නේ. හරිත සේවන ආයතනයේ තාක්ෂණික උපදෙස් මත විද්‍යානුකූලව නියමාකාරයට ආරක්ෂිත ගෘහ ඉදි කරලා ඒ වගේම හරිත සේවන ආයතනයේ තාක්ෂණික උපදෙස් අනුව තමයි වගා කරලා තියෙන්නේ. මේ වගාවත් දැන් අවසන් අදියරට පැමිණ තියෙන්නේ. ඒ වගාවෙන් මේ අවස්ථාවේදී ඉතාමත් හොඳ ලාභයක් ලබාගෙන තියෙනවා. මොකද හොඳ බිලකුත් ලැබුණා උට කිලෝ එකකට දැන් රුපියල් 550ක වගේ හොඳ බිලක් ලැබුණා. ඒ බිලත් එක්ක උට ලැබුණ ආදායමත් එක්ක මේ ගොවි මහත්තයා නැවත තව ආරක්ෂිත ගෘහයක් ඉදි කිරීමට තමයි මේ සැලසුම් කරලා තියෙන්නේ. ඇත්තටම මේ ආරක්ෂිත ගෘහයක් ඉදි කරනකොට ඉතාමත් වැදගත් මේ ස්ථානයක් තේරීම. මේ ස්ථානයේදී ඇත්තටම ආරක්ෂිත ගෘහයකට සමහර අය හිතනවා ආරක්ෂිත ගෘහය ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙන හින්දා ලොකු හිරුවලක් අවශ්‍ය නැහැ කියලා. නමුත් හොඳට හිරුවලිය වැටෙන ස්ථානයක් අපි මෙහි තෝරගන්න ඕන. විශේෂයෙන්ම හුළඟ හොඳට හමන්න ඕන, වෙන්ටිලේෂන් ඇතුලේ හොඳට තියෙන්න ඕන. බාධක තියෙනම් මේ වගේ අපිට ගස්වල අතු ඉවත් කරන්න පුළුවන්. විශේෂයෙන් ලොකු ගස්වල ඉවත් කරන්න අවශ්‍ය නැහැ. අතු ඉවත් කරලා හොඳට සුළං සහ සූර්යාලෝකය ලැබෙන ස්ථානයක් අපි තෝරා ගන්න ඕන. ඉන්පසු අපි මේ වගේ හොඳ සමතල බිමක් අපි හදා ගන්න ඕන ආරක්ෂිත ගෘහය ඉදි කිරීමට පෙර. ආරක්ෂිත ගෘහය ඉදි කරාට පසුව අපිට මේ වගේ මේ බිම නැවතත් පස් යොදලා සමතලා කරලා හොඳට හදා ගන්න බෑ. මොකද මේ ඇතුලේ ආරක්ෂිත ගෘහය ඉදි කිරීමට කලින් මේක ඇතුලේ වලවල් නැති වෙන්න, වතුර පිරෙන්නේ නැති වෙන්න. මොකද අපි මේක ජල සම්පාදනය ඇතුලේ කරනකොට වතුර පිරුණොතින් මල්ච් එක දානකොට මල්ච් එක වතුර පිරුණොතින් අපිට ඒක වතුර තැම්පත් වෙලා විශේෂයෙන්ම ඇල්ගී වගේ දේවල් වර්ධනය වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මේ සමතලා බිමක් හදා ගන්න ඕන. ආරක්ෂිත ගෘහය ඉදි කරලා අපි මේ සමතලා නැවත ඒ වලවල් පුරවන්න ගියොත් අපිට දොරටු දෙකකින් ඇතුල් වෙන්න වෙනවා. එතකොට අපිට ලොකු කාලයක් ඒ සඳහා වැය වෙන්න වෙනවා. මේ ගෘහ මහත්තයා අපේ මේ තරුණ ගෘහ මහත්මයෙක් තමයි ඉන්නේ. ඔහු ඉතාමත් හොඳට මේ බිම සකස් කරලා තියෙනවා. තරුණ වගාකරුවෙක් හොඳට බිම සකස් කරලා තියෙනවා. ඊට අමතරව මෙතන විශේෂයෙන් ලොකු හුළං කපොල්ලක් නැහැ. විශේෂයෙන් ලොකු හුළං කපොල්ලක් තියෙන ස්ථානයක මේක වගා කරන්නවත් බෑ. මොකද ඒකට ආරක්ෂිත ගෘහයට හුළං කපොල්ලෙන් ලොකු හානි සිදු වෙන්න පුළුවන්. හොඳම ස්ථානයක් වෙන්නේ. ඊට අමතරව ඔහුට ජලය ලබා ගන්න පහසු ස්ථානයක් වෙන්න මේක තෝරගන්නකොට. නැත්තම් අපි හිතමු ජල ප්‍රභේය ගොඩාක් ඈත තියෙනවා නම් අපිට ඉතින් මෙතෙන්ට වතුර ගේන ලොකු නිදමක් යනවා. ඊට අමතරව විශේෂයෙන් අපි වැදගත් ගන්න ඕන විශේෂයෙන්ම අපිට ඔහුට විදුලිය ලබා ගැනීමට පහසුකම් ලබා තියෙන්න ඕන මෙතෙන්ට. විදුලිය ලබා ගැනීමට පහසුකම් තියෙනවා. ඒ වගේ ස්ථානයක් තමයි තෝරගන්න ඕන. ඒකට අපේ තරුණ ප්‍රජාව හිතනවාට අපිට මේ වගේ ස්ථානයක් නැති වෙයි කියලා. නමුත් එහෙම නෑ. එහෙම නෙවෙයි. අපිට නාගරික ස්ථානවල විශේෂයෙන්ම මහල් නිවාසවල අපිට කොන්ක්‍රීට් වල පවා මේක ඉදි කරන්න පුළුවන්. එහෙමත් ඉදි කරලා වගා කරන ගොඩක් ගොවි මහත්මිය ඉන්නවා. Tamanට තියෙන ප්‍රමාණයෙන් වගාව පටන් ගන්න පුළුවන්. අපිට මේ භූමිය කොහොමද මේ වගාවට හරියනසේ සකස් කර ගන්න පුළුවන් වෙන්නේ කියලා අපිට උපදෙස් ලබා දෙන්න පුළුවන්. තියෙන භූමිය ප්‍රයෝජනටගෙන. විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහය සකස් කරනකොට මුහුණට යොදන ආකාරයක් තියෙනවා. ඒවත් අපි සැලකිල්ලටගෙන මේ ආරක්ෂිත ගෘහ ඉදි කිරීමට මේ වගා භූමිය ස්ථානයක් තෝරා ගැනීම ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන දෙයක්. විශේෂයෙන්ම මේ වගේ පිහිටි පොළවක් ගන්න ඕන නම් ඉතාමත් හොඳයි. නමුත් පිහිටි පොළොම ගන්න බෑ. අර වගේ ගොඩ කරපු ස්ථානයක් ගන්න පුළුවන්. නමුත් අපේ විශේෂයෙන්ම මේ ආරක්ෂිත ගෘහ ඉදි කරපු හරිත සේවන ආයතනය ඒ වගේ පොළොවකට දිලා බහින්න නැති වෙන්න හොඳට මේ තමන්ගේ බේස් එක යොදලා මේ යොදලා තියෙන වගේ බේස් එක යොදලා ආරක්ෂිත ගෘහ ඉතාමත් හොඳට හදලා තියෙනවා. ඒකට ඔයා කවුරු හරි හිතනවා තමට ලොකු බිමක් අවශ්‍යයි කියලා. එහෙම අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මේකේ තියෙන විශේෂත්වය තමයි අඩි වර්ග අඩි 1000 සඳහා අවශ්‍ය වෙන්නේ 25ක් පළල 40ක් දිග භූමියක්. ඒකට ඒකෙන් අපිට සමහර අයට අක්කර භාගයක අක්කරයක වගේ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් මේ පොඩි ප්‍රමාණයකින්. ඒක තමයි භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් මේ ආරක්ෂිත ගෘහ වලින්. ඒ වගේම තරුණයන්ට හොඳ ස්මාර්ට් ගොවි තැනක් මේක. Tamanට ගොඩක් අපේ තරුණ ප්‍රජාව කැමති නෑනේ මඩ ගා ගන්න කැමති නෑ. ඒක නිසා මේක එහෙම නෙවෙයි. ඉතාමත් හොඳ තමන්ගේ ෆෝන් එකකින් සමහරට වතුර දා ගන්න ඇප් එකක් අපිට හදා ගන්න පුළුවන්. ස්මාර්ට් ගොවි තැනකට යොමු වෙන්න මේ වගේ පොඩි ඉදි ප්‍රමාණයක් තුනම හොඳටම ඇති. නමුත් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් මේ වියප්ප.